ජාතික ජනබලවේග ආණ්ඩුවට එරෙහි දූෂණ චෝදනා දවසින් දවස පැටව් ගසමින් තිබෙනවා. ගල්ලංගුරු, බෙහෙත්, අල, ලුණු හා ලාදී ටෙන්ඩ වංචාවලින් එහාට ගොස් පරිසරයත් විකුණන් කන තැනට පත්වෙලා. කොටින්ම මේ වෙනකොට ආණ්ඩුවේ පරිසර ප්‍රතිපත්තිය අල්ලසට යට වෙලා ඉවරයි. මේකට සාක්ෂි ගණනාවකුත් තියෙනවා. අද කතා කරන්නේ අවුරුදු ගාණනක් තිස්සේ පරිසරවේදීන්, පරිසර හිතවතුන් සහ ගොවි ජනතාව විසින් සටන් කරලා දිනාගත්ත හම්බන්තොට වනාලි කළමනාකරන රක්ෂිතය භූමිය මේ ආණ්ඩුව විකුණන් කන විදිය ගැන. එහෙනම් අහලම බලන්නකෝ. අලි නිජබිම් සෝලා පවර් කාර්යයන්ට දුන්නේ අල්ලසකින්. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මෝඩ සංවර්ධන වැඩ නිසා වාසස්ථාන අහිමි වූ අලි එතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කරන්න ලුණුගම් වෙහෙර, උඩවලව හා බුන්දල ජාතික වනෝද්‍යාන 3 ඒකාබද්ධ කර හම්බන්තොට වනාලි කළමනාකරන රක්ෂිතය සැලසුම් කිරීම 2010 වසරේදී සිදු වුණා. යමගින් හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන අලි එතුන් 450කගේ පමණ වාසස්ථාන සුරක්ෂිත කළ හැකිව තිබුණා. හැබැයි වැඩේ ලේසි වුණේ නෑ. විවිධ බාධා මැද්දේ වුණත් 2021දී ගැසට් නිවේදනයකින් හෙක්ටයාර 23746ක් විතර විශාල භූමියක් වන අලි කළමනාකරන රක්ෂිතයක් විදියට ප්‍රකාශයට පත් කර ගැනීමට හැකි වුණා. නමුත් මෙම රක්ෂිතය සහ ඒ අවට අලි එතුන්ගේ වාසස්ථාන විදිහට පැවති වනාන්තර භූමි කිහිපයක් සූර්ය බලාගාර ඉදිකිරීමට හා ගල්වලවල් පවත්වාගෙන යාමට පැවති ආණ්ඩු විසින් අවසර දීලා තිබුණා. රක්ෂිතයේ මායිම් පවා වෙනස් කර කුඩා කර තිබුණා. 2025 අවුරුද්ද ලබන විටතත් මේ රක්ෂිතයේ මායිමේ අලින්ගේ නිජබිම් වන වනාන්තර පද්ධති විශාල ප්‍රමාණයක් මහ පරිමාණයෙන් එලිපෙහෙලි කර තිබුණා. මේ සංවර්ධන ව්‍යාපෘති නිසා සිදුවන වනාන්තර විනාශයෙන් වනාලි කළමනාකරන රක්ෂිතයේ ප්‍රකාශයට පත් කිරීමෙන් බලාපොරොත්තු වූ කිසිදු ප්‍රතිලාභයක් ගොවි ජනතාවට ලබා ගැනීමට බැරි වෙලා තියෙනවා. යලිත් ගොවි ජනතාව අලි මිනිස් ගෙටුමේ දැවැන්ත ගොදුරක් බවට පත්වෙලා. මේ ප්‍රශ්නය බරපතල වන විට ගොවි ජනතා විරෝධයන් උත්සන්න වෙනකොට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති 2025 ජනවාරි මාස 29 වනදා හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණයක් ගත්තා මේ සංවර්ධන ව්‍යාපෘති සියල්ල අත්හිටුවීමට. පසුගිය ආණ්ඩු විසින් ජාවරාම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30කට සූර්ය බලාගාර ඉදිකිරීම සඳහා අවසර ලබා දීම සිදු කර ඇති බවත් ගලප්පත්තියෙහිදී පෙන්වා දුන්නා. නමුත් හම්බන්තොට දිස්ත්‍රික් කමිටුව මේ තීරණය අරගෙන පැය 24ක් යන්න කලින් ගලප්පත්තිට කොළඹෙන් දුරකථන ඇමැට්ටුලක් ලැබුණා. ඒ ජනාධිපති අනුර කුමාර සහෝදරයාගෙන්. මොකන්ද ඒ කරපු බූරු වැඩේ? රටේ බලශක්ති අර්බුදයක් තියෙනවා. සෝලා පවර් නැතුව ඒ අර්බුදය විසඳන්න බෑ. ඒ නිසා වහාම ගත්ත තීරණය වෙනස් කරලා ඒ අයට ඉඩම් ටික නිදහස් කරලා දෙන්න. හරි සහෝදරයා, එහෙම කරන්නම්. කියනම හැර ගලප්පත්තිට වෙන කියන්න දෙයක් තිබුණේ නෑ. මෙතන තිරේ පිටුපස වෙච්ච කතන්දරේ තමයි හම්බන්තොට අලි රක්ෂිතයේ සෝලාපව ව්‍යාපෘතිවලට ඉඩම් අත්පත් කරගෙන හිටපු සමාගම් කිහිපයක ප්‍රධානීන් ජනාධිපති අනුර හමු වී මේ ඉඩම් ටික නිදහස් කළ යුතු බවට බල කිරීමයි. මොකද මේ අය ජාතික ජනබලවේගයේ මැතිවරණ ක්‍රියාවලියට මිලියන ගණනින් හා වෙන තාකාරයන්ගෙන් උදව් පදව් කළාය නිසා මේ පිරිසට හයියක් තිබුණා අනුරගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේට්ටු කරන්න. මේ සමාගම් ප්‍රධානීන් පසුව ගලප්පත්ති සහ මෙම ව්‍යාපෘතියට අදාළ රජයේ නිලධාරීන් හමු වී වැඩේ Tamanට ඕන විදිහට සිදු වී යුතු ආකාරය ගැන හදපු සැලැස්මට අනුව ඉදිරි පියවරයන් ගනු ලැබුවා. ඒ අනුව පසුව පැවති දිස්ත්‍රික් කමිටුවේ රජයේ නිලධාරීන් මාර්ගයෙන් අලුත් දත්ත හා තර්ක ගෙනීමෙන් ගලප්පත්ති Taman ගත්ත තීන්දුව ආපසු හරවීම සිදු කළා. ඒ හදපු සැලැස්මට විදිහට මේ සමාගම් විසින් දැවන්ත අල්ලස් ප්‍රදානයක්ද සිදු තිබෙනවා. පරිසරවේදී සජීව චාමිකර විසින් මේ අල්ලස් ලබා දීම ගැන විශේෂ හෙළිදරව්වක් මේ වන විට සිදු කර තිබෙනවා. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී අත්හිටවන ලද මෙම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සිදු කර ඇත්තේ රුපියල් මිලියන 14ක අල්ලස් මුදලක් වක්‍රමාර්ගයකින් ලබා දීමෙන්. එනම් හම්බන්තොට අලි කළමනාකරන රක්ෂිතේ කිලෝමීටර් 12ක
එල්ලෙන විදුලි වැටක් ඉදිකිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුනිල් රත්නායක හා හම්බන්තොට නාගරික මන්ත්‍රී නාලන් කුමාර යන අයගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ගොවි සංවිධානයකට මෙම විදුලි වැට ඉදිකිරීමට රුපියල් මිලියන 11ක පමණ මුදලක් සමාගම් 5ක් විසින් ලබා දී තිබෙනවා. තවත් රුපියල් මිලියන 3ක මුදලත් අදාන සමාගම් විසින් ලබා දී තිබුණත් ඒවා කාගේ අතට ලැබුණුද යන්න හෙළිවෙන්නේ නැහැ. මේ විදිහට රුපියල් මිලියන 14ක මුදලක් ලබා දී ඇත්තේ ඔරියන් සෝලා, නිදන්යා ඉන්ටර්නැෂනල්, ටනිෂ් ඉන්ටර්නැෂනල්, තානු ඉන්ටර්නැෂනල් හා දූදු ඉන්ටර්නැෂනල් යන සමාගම් 5යි. මෙම සමාගම් වලින් මුදල් ලබා දීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රී වන නිහාල් ගලප්පත්ති, රුවන් සෙනරත් හා අතුල වෙලදගොඩ යන අයගේ අනුදැනම යටතේ සිදු වී තිබෙනවා. එසේම හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් දයවංශ මෙම ක්‍රියාවලිය මෙහෙයවීම සිදු කර තිබෙනවා. මීට අමතරව ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසෙල් අපෝන්සු හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් සිල්වා විසින් මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධීකරණය කිරීමත් සිදු කර තිබෙනවා. මේ ගනුදෙනුව නීතියානුකූලයි වගේ පෙනුනාට තනි කරම අල්ලසක්. මේ ගනුදෙනුව පසුව රටේ පරිසර නීති බල්ලට දමා අලි කළමනාකරන රක්ෂිතයේ මායිමේ අලි එතුන් ජීවත්වන වනාන්තර අක්කර 1000ක් ඩෝසර් යන්ත්‍ර මගින් එලිපෙහෙලි කරමින් එල්ලෙන විදුලි වැට්වල් මගින් වනාන්තර ආවරණය කරමින් දැවැන්ත වන විනාශයක් සිදු කර තිබෙනවා. ඉන් පැහැදිලි වන්නේ අත්හිට වූ ව්‍යාපෘති නැවත ආරම්භ කර ඇත්තේ එල්ලෙන විදුලි වැට ඉදිකිරීමට මුදල් ලබා දීමේ පදනම මතයි. එය වක්‍රමාර්ගික අල්ලස් ලබා දීමක්. ගලප්පත්ති මන්ත්‍රීවරයා මුලින් මේ විනාශයට විරුද්ධ වුණත් දැන් අල්ලසේ බලමහිමෙන් සහ ජනාධිපතිවරයාගේ හයියෙන් මේ මහා විනාශයට ආධාර හා අනුබල දෙන්න තැනට පත්වෙලා සිටිනවා. කොහොම වුණත් වඩාත්ම කනගාටුවට කරුණක් නම් මේ හම්බන්තොට වනාලි රක්ෂිතය දිනා ගැනීමට සටන් කළ ජාතික ජනබලවේගයේ පරිසර ප්‍රතිපත්තිය සැකසුව ආචාර්ය රවීන්ද්‍ර කාර්යවසම් වැනි උග්‍ර පරිසරවේදියෙකු පරිසර අමාත්‍යාංශයේ උපදේශකවරයා ලෙස සිටිද්දී මෙවැනි විනාශකාරී ව්‍යාපෘති ක්‍රියාත්මක වීමයි. රවීන්ද්‍රලාට පරිසර නීති කටපාඩම්. ඒ වගේම මේ නීති අස්සෙන් රිංගල ගිහින් දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, ජාවරාම්කාර ව්‍යාපාරිකයන් ගහන ගේම් ගැනත් රවීන්ද්‍රලා හොඳටම දන්නවා. මේ හම්බන්තොට සෝලා ව්‍යාපෘතිය සිද්ධ වන්නේත් 2ට 3ට නීතිය නවලා. ජාතික පරිසර පනතට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයකට අනුව හෙක්ටයාර 1ට වැඩි භූප්‍රදේශයක ඇති කැල මෙගාවොට් 50කට වැඩි විදුලි බලාගාර ව්‍යාපෘති ඉදිකිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සීර ක්‍රියාවලියකට යටත් වී පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුයි. යම් ආකාරයකින් එකී වරදට පුද්ගලයෙකු වරදකරු කරනු ලැබූ විට වසර 2කට බන්ධනාගාරගත කිරීමක් වුණත් කරන්න පුරුවන්. නමුත් එම නීතිය මැගහැරලා මේ ගේම ගැහුවේ එකම සමාගම හොර සමාගම් 5ක් විදියට අමුතුරෙන් හදලා. මෙම එකෙක් සමාගම සඳහා මෙගාවොට් 10 බැගින් වන සූර්ය බලාගාර ව්‍යාපෘති 5ක් විදිහටයි වැඩේ යන්නේ. අනුමැතිය ගත්තේ, ඉඩම් බදු ගත්තේ ඒ විදිහට. එක සමාගමකින් වන පරිසර හානිය කුඩා මට්ටමක පවතින බවට පෙන්වාලා සමාගම් 5 පරිසර නීති වලින් ගැලවුණා. නමුත් එහෙම ලේසියෙන් නීතියෙන් ගැලවෙන්න බෑ. මේවට අදාළව තවත් නීති රීටි තියෙනවා. ඒ වනින් ගැලවෙන්න නම් මධ්‍යම පරිසර අධිකරණයේ, සුනතිය බලශක්තිය අධිකරණයේ, මහවැලි අධිකරණයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දුෂිත නිලධාරීන්ටත් අල්ලස් දෙන්නම වෙනවා. මේ වෙද්දී ඉතාමත් පැහැදිලි මේ නිලධාරීන්ට අලිවැටක් ඉදිකිරීමේ මුවාවෙන් අල්ලස් ලබා දීම කරලා තියෙනවා කියන එක. ඒ වගේම මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්තිත් මේ අල්ලස් ජාලයේ ගොදුරක් කියන එකත් පැහැදිලි. මේ විතරක් නෙමෙයි. මේ ජාවරාම්කාරයන් වෙනුවෙන් ජනතාවී බදු මුදල් වලින් රුපියල් කෝටි 1.5ක් වට විඩන් කරලා සෝලා බලාගාර පිහිටි ප්‍රදේශවලින් අලි එතුන් 50 හැරීමට රජේ වියදම් කළා. රටේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කළේ මේ වගේ ජාවරාම්කාරයන් වෙනුවෙන් වැඩ කරන්න නෙමෙයි. ආණ්ඩුව කළ යුතු තිබුණේ මෙම වන විනාශය නතර කර අලි එතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කර අලි මිනිස් ගෙටුම පාලනය කරන්න ජාතික ජනබලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ හා මිහිකත පරිසර ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට විද්‍යාත්මක විසඳුම් ලබා දීමයි. නමුත් සිදු වුණේ ගොවි ජනතාව හා වගාබිම් සියල්ල අලි එතුන්ගේ ගොදුරක් බවට පත් කර ගොවි ජනතාවී ආදායම් මාර්ග විනාශ කර ඔවුන්ව අවතෙන් කිරීමයි.
රටේ ස්වාභාවික සම්පත්වල අයිතිය ජනතාව සතු බවත්, රජයට ඇත්තේ ජනතාව වෙනුවෙන් එහි භාරය දැරීම හා එම සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම පමණයි බවට මේ රටේ අධිකරණ තීන්දුවක් තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලකයා රටේ සම්පත්වල භාරකරු මිස හිමිකරු නොවන බවත්, එම සම්පත් භාරකරුට විනාශ කිරීමට හෝ අන්සතු කිරීමට බලයක් නොමැති බවත්, ඒවා ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැඳී සිටින බවත් එම නඩු තීන්දුවේ සඳහන් වෙනවා. නමුත් අද වංචාව දූෂණය නතර කරනව බවට 18 දිවුරමින් බලයට ආපු රාජ්‍ය පාලකයාම අමුවේ රට වනසමින් ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. එහෙනම් ආයුබෝ වේවා.